අපි බලමු කොහොමද මේ වගේ වීඩියෝ එකක් හදාගන්න කියලා. මුලින්ම ඔයා මේ වගේ වීඩියෝ එකක් ඕන තරම් YouTube වල තියෙනවා. ඒ YouTube එකේ මේ වගේ වීඩියෝ එකක් මුලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. හරි, ඊට පස්සේ මේ වීඩියෝ එකේ තියෙන ඉමේජස් ස්ක්‍රීන්ෂොට් එකක් ගමු. මොකද මේ අපිට ප්‍රොම්ප්ට් එකක් හදාගන්න යද්දි මේක තෝ ලේසි අපිට මේ විදියට ඉමේජ් එකට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේ වගේ ස්ක්‍රීන්ෂොට් ගන්න ෂෝට්කට් කී එක තමයි Windows key එකයි Shift එකයි S එකයි ඔබාගෙන mouse pointer එක drag කරන්න. ඔයාට image එක ගන්න ඕන size එකට ගානට drag කරන්න. එතකොට ලේසියෙන්ම screenshot එක ගහගන්න පුළුවන් ඔයාට. මේ විදිහට images ඔක්කොගෙම screenshot ගහගන්න ඔයා. screenshot එක ගහගත්තට පස්සේ මේ වගේ ඒ අපි හදාගත්ත images ටික කියන අපි ගහගත්ත screenshot ටික මේ ඔක්කොම එක තැනකට එක ෆෝල්ඩර් එකකට දාගන්න. මොකද එතකොට අපිට ලේසි ඉමේජ් එක අප්ලෝඩ් කරලා ප්‍රොම්ප්ට් එක හදාගන්න ලේසි වෙනවා. ඊළඟට ඔයා යන්න ඔයාගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න Leonardo AI කියලා. Leonardo AI කියලා සර්ච් කරලා ඉවරලා එන පළවෙනි ලින්ක් එක උඩ ක්ලික් කරලා ආයි සයිට් එකට යන්න. මෙතනින් get start දෙන්න. ඔයා මේකේ කලින් ලොග් වෙලා නැත්නම් ඔයා Google account එකක් use කරලා මේක log වෙන්න. සරලව ඒක log වෙන්න Google account එක දීලා confirm දීලා log වෙන්න පුළුවන්. මේකෙදී අපිට හම්බ වෙනවා දවසට coin 150ක්. ඒ කියන්නේ දවසට සාමාන්‍යයෙන් images හදාගන්න පුළුවන් 20ක් විතර ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. මොකද coin 150ක් දවසට free හම්බ වෙනවා. මෙතන image icon එකට click කරලා ඔයා ඇතුළට යන්න. ඉතින් මේ මෙතන generate කියන බටන් එකට එහා පැත්තේ තියෙන පොඩි icon එකක්. ඔයා ඒක click කරන්න. click කරලා ඒක යටම තියෙන option එකක් අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන upload image කියලා තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා අපි අර කලින් හදාගත්ත image එක ගහගත්ත screenshot එකක් upload කරන්න මේකට. open දීලා. එතකොට Leonardo එකෙන් ඔටෝම අපිට image එකට අදාළ prompt එකක් generate කරලා දෙනවා. මේ image එකට හරියන්න prompt එක හදලා දෙනවා අපිට. මේ තියෙන්නේ prompt එක. ඊළඟට ඔයාලට මෙතනින් පුළුවන් අපිට හදාගන්න ඕන image එකේ size එක හරියටම තෝරගන්න. ඒ කියන්නේ අපි image එක generate වෙද්දි ඒක හැදලා එන්න ඕන size එක මෙතනින් තෝරගන්න පුළුවන්. මෙතනින් ඔයා custom ගිහිල්ලා TikTok size තෝරගන්න. මොකද අපි short video එකක් හදන නිසා ඒ size එක තමයි අපි දාන්න ඕනේ. ඊට පස්සේ generate icon එක click කරන්න. සාමාන්‍යයෙන් තප්පර 10ක් වගේ යද්දි images ටික generate වෙලා එනවා. image generate වුණා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ image අපිට ඕන image එක නෙමෙයි ආවේ. ඒ හින්දා මම මෙතන prompt එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මෙතන මේ double quotation දාලා වෙනස් කරගන්නවා. Donald Trump කියලා දාගන්නවා එතනට. දාලා ඉවරලා මේ විදිහට Donald Trump කියලා නම type කරලා generate button එක ආයෙ ඔබන්න. හරි, අපිට අවශ්‍ය image එක හරියටම generate වෙලා තියෙනවා. මේක අර මේ වගේ කියන්නේ අවුල් විදිහට කලින් වගේ generate වෙලා આવොත් එහෙම ඔයා prompt එක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. එතකොට අපිට අවශ්‍යම image එක ඒ විදිහටම generate කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාට හොඳයි කියලා හිතන image එක download කරගන්න. මම මෙතනින් මේ image එක download කරගන්නවා. හරි, ඔයා ඊළඟට මේ විදිහටම ඊළඟ අපිට හදාගන්න ඕන images ටිකත් මේ විදිහටම prompt එකක් දීලා හදාගන්න. ඒ කියන්නේ image එක මේකට upload කරලා prompt එක ඔටෝ හැදෙනවා. ඒ හැදෙන විදිහටම මේ වගේම image ටික ඔයා generate කරගන්න. මම මෙතන ඔක්කොම image ටික generate කරගන්න විදිය කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. images ටික හදාගෙන ඉවරලා ඔයා Google එකේ search කරන්න Hailuo AI කියලා. ඊට පස්සේ උඩින් වෙන link එකෙන් ඔයා යන්න. මේ විදිහට තමයි Hailuo AI එකේ interface එක පෙන්නන්නේ. මෙතන sign in click කරලා යන්න. ගිහිල්ලා ඔයාගේ Google account එකක් through මේ site එකේ log වෙන්න. මම මෙතන මේ account එකක් තෝරලා දෙනවා.
ඊළඟ කන්ටිනියු ඔබන්න. මෙතන කට් කරලා දාන්න. ඊට පස්සේ පෙන්වනවා අපේ කොයින් ටික. කොයින් තියෙනවා 1000 ගාණක්. ඒ කියන්නේ සාමාන්‍ය එක වීඩියෝ එකක් හදාගන්න යන්නේ කොයින් 30ක් වගේ. ඒතර මෙතනදී අපිට ෆ්‍රීම හදාගන්න පුළුවන් කොයින් ෆ්‍රීම හදාගන්න පුළුවන් සාමාන්‍ය වීඩියෝ බර ගාණක් හදාගන්න පුළුවන්. මෙතනින්වා ක්‍රියේට් වීඩියෝ ඔප්ෂන් එකට යන්න. හදාගත්ත ඉමේජස් වලින් එකක් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා මෙතන දෙන්න ඕනේ පොඩි ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕනේ. වීඩියෝ එක ජෙනරේට් කරගන්න අදාළ ප්‍රොම්ප්ට් එකක් මෙතන දෙන්න ඕනේ. මම මෙතනට මේ වගේ පොඩි සිම්පල් ප්‍රොම්ප්ට් එකක් දෙනවා. ඔයාලත් මේක මේ විදිහට බලාගෙන ටයිප් කරන්න. ප්‍රොම්ප්ට් එක දීලා ඉවරලා මෙතන ජෙනරේට් අයිකන් එක උඩ ක්ලික් කරන්න. වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. අපි ප්ලේ කරලා බලමු. වීඩියෝ එක හිතුවටත් වඩා හොඳට ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහටම ඔයා අනෙක් වීඩියෝ ටිකත් ජෙනරේට් කරගන්න. ඔක්කොම වීඩියෝ ජෙනරේට් කරගන්න විදිහ මම මෙතන දාන්නේ නැහැ. මේ වගේම තව සයිට් එකක් තියෙනවා 100% ෆ්‍රී වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක නම් ලිමිට් එකක් නැහැ. වෝටර්මාක් පදින්නෙත් නැහැ. මුලින්ම යනවා බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න Google AI Studio කියලා. මෙතන උඩින් වෙන ලින්ක් එක ක්ලික් කරලා ඇතුළට යන්න. මුලින්ම generate media කියන ඔප්ෂන් එකට යන්න. ගිහිල්ලා මෙතන තියෙන VEO කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන image icon එක උඩ ක්ලික් කරලා upload image ගිහින් අපි අර කලින් download කරගත්ත image එකක් මෙතනට add කරගන්න. ඊට පස්සේ අපි අර කලින් වීඩියෝ ජෙනරේට් කරන්න දුන්න ප්‍රොම්ප්ට් එකම මෙතනට ගෙනල්ලා පේස්ට් කරන්න. පේස්ට් කරලා ඉවර වෙලා මෙතන run කියන බටන් එක ක්ලික් කරන්න. වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි ප්ලේ කරලා බලමු. සුපිරියටම වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. අනිත් AI tool වගේම තමයි වීඩියෝ එක quality-ටම ජෙනරේට් කරගන්න පුළුවන්. අනිත් AI tool වලට සාපේක්ෂව මේකේ තියෙන වාසිය තමයි මේ watermark වදින්නේ නැහැ. හරි අපි දැන් වීඩියෝස් ටික ඔක්කොම ජෙනරේට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ එඩිටින් software එකට එන්න මම මේකෙදි CapCut use කරලා මේක edit කරලා පෙන්නන්න. ජෙනරේට් කරගත්ත වීඩියෝස් ටික CapCut එකට import කරගන්න. ඊළඟට මේ වීඩියෝ ක්ලිප් ටික timeline එකට දාගන්න. වීඩියෝස් ටික මේ විදිහට දාගෙන වුණාට පස්සේ දැන් මේකේ මේ වීඩියෝ වල තියෙනනේ watermark. ඒ watermark ටික අපි අයින් කරගන්න ඕනේ. මුලින්ම වීඩියෝ ක්ලිප් එක ඩුප්ලිකේට් කරගන්න. මේ විදිහට අර හදාගන්න watermark අයින් කරන්න ඕන හැම වීඩියෝ ක්ලිප් එකකම වීඩියෝ ක්ලිප් එකක්ම ඩුප්ලිකේට් කරගන්න. ඊට පස්සේ ඉෆෙක්ට් වලට යන්න. ඉෆෙක්ට් වලට ගිහිල්ලා මේ බ්ලර් කියලා තියෙනවා. ඒ බ්ලර් කියලා තියෙන එක අර අපි ඩුප්ලිකේට් කරගත්ත වීඩියෝ ක්ලිප් එකට ඇදලා උඩට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ වීඩියෝ එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ මාස්ක් ඔප්ෂන් එකට යන්න. මෙතනින් මෙන්න මේ අයිකන් එක විතරක් දාගන්න. මේ යගෙන් අයිකන් එක උඩ ක්ලික් කරන්න. එතකොට අර වීඩියෝ එකට ගාන්න කොටුවට බ්ලර් වෙලා වැටෙනවා. ඊට පස්සේ ඒක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ගානට. අර watermark එකේ තියෙන ගානට ඇඩ්ජස්ට් කරගෙන එතනට ගානට මේ විදිහට රීප්ලේස් කරන්න. මේ විදිහට තමයි watermark එක පොඩ්ඩක් බ්ලර් කරගෙන අයින් කරගන්න වෙන්නේ. මේ විදිහටම අනෙක් වීඩියෝ ටිකෙත් මේ ඩුප්ලිකේට් කරගෙන ක්ලිප් ටික ඉෆෙක්ට් එක දාලා බ්ලර් ඉෆෙක්ට් එක ඇඩ් කරලා මේ මාස්ක් ඔප්ෂන් එකෙන් අයිකන් එක මෙයා කරලා ඉතුරු ටිකත් හදාගන්න මේ විදිහටම.
වීඩියෝ ක්ලිප් ටිකේ වෝටර්මාක් ටික මේ විදිහට බ්ලර් කරගෙන ඉවරලා දැන් මෙතනට අපි ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරන්න ඕනේ. මම ඒකෙදි මගේ මැෂින් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මෙතන නෝමල් දානවා. මොකද අර ඔරිජිනල් මියුසික් දාන්න යන්නේ නැහැ. මම මේ ඔඩියෝ ලයිබ්‍රරි එකේ මියුසික් එකක් දාන්නේ. මොකද වීඩියෝ එක YouTube එකට දාද්දි කොපිරයිට් ඉෂුස් එන හින්දා අර හොඳ මියුසික් එකක් දාන්න යන්නේ නැහැ. ඔයා හොඳ මියුසික් එකක් දාලා වීඩියෝ එක එඩිට් කරගන්න. වීඩියෝ එක එඩිට් කරගෙන ඉවරනාට පස්සේ මේ විදිහට තමයි ෆයිනල් රිසල්ට් එක අපිට එන්නේ. ඒක අපි ප්ලේ කරලා බලමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. මේ වගේ තවත් AI සම්බන්ධ වීඩියෝ බලන්න මතක නැතුව අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.